ඉස්සරහට එන්නේ උත්සව කාලයක්නේ. ඉතින් මම හිතුවා හැමෝටම හදාගන්න පුළුවන් විදිහේ සිම්පල් ඉන්ග්‍රේඩියන්ට්ස් එක්ක රසම රස පුඩිමක් මේ විදිහට හදන්න. මෙතන තියෙනවා දවසක් පරණ පාන් පෙති කීපයක්. ඒ වගේම මම අරගෙන තියෙනවා හොඳට ඉදුණු අන්නාසි ගෙඩියක්. ඒක මම හොඳට සෝදලා අරගෙන බෝඩ් එකක් උඩ තියලා මේ විදිහට වටේටම මේ පොත්ත අරගන්නවා. ඊට පස්සේ මම මේක දෙකට කපාගෙන එක කොටසක් හීනියට මේ විදිහට කපා ගන්නවා. ඒ ටික මේ ප්‍රමාණයට කපා ගන්න. ඊට පස්සේ මම මේ ටික භාජනයකට දාලා පැත්තකින් තියා ගන්නවා. දැන් දවසක් පරණ පාන් ටික අරගෙන මේ පෙනෙන පරිදි කැබලි වලට කපා ගන්න. මේක අඹරා ගැනීමේ පහසුව සඳහා තමයි මම මේ ටික පොඩියට කපා ගන්නෙ. දැන් මම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන කපාගත් පාන් කැබලි ටික සියල්ලම එකට මම මේ විදිහට දා ගන්නවා. මම මේකට කිරි මිලිලීටර් 200කුත් එකතු කර ගන්නවා මේ විදිහට. බිත්තර 4කුත් මේ විදිහට එකතු කර ගන්නවා. දුඹුරු සීනි ග්‍රෑම් 100ක් මේ විදිහට එකතු කර ගන්නවා. ඒකටම වැනිලා තේ හැන්දක් එකතු කරගෙන චොප් කරගත් අන්නාසි කැබලි ටිකත් මම මේ විදිහට මේකට එකතු කර ගන්නවා. ඉන්පසු සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ සියල්ල හොඳින්ම අඹරා ගත යුතුයි. දැන් මේ සියල්ලම හොඳටම බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. මේ ගානට මේ පදමට තිබිය යුතුයි. දැන් මම පෑන් එකක් ලිප තබා ඒකට සීනි ග්‍රෑම් 100යි වතුර මේස හැඳි 4ක් එකතු කරගෙන මේ විදිහට හොඳට කැරමලයිස් කරගන්න තමයි මම මේ හදන්නේ. මේ පදමට ආවිත හොඳ රත් වුණු උණු වතුර ටිකක් මේකට එකතු කරගන්න. ඉන්පසු මේක ලිපේ තියාගෙනම හොඳට මේක මිශ්‍ර කරගන්න. ඉන්පසු මම මේකට බටර් ටිකකුත් එකතු කරගන්නවා. බටර් ටිකක් දිය වුණු පසු අර චොප් කරගත්තු අන්නාසි කැබලි ටිකත් එකතු කරගෙන ඒකටම ස්පයිස් පවුඩර් තේ හැන්දකුත් මම මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මිශ්‍ර වෙන අතරතුර පැයක් පමණ මම පොඟවාගත්තු බැසිල් සීඩ්ස් එහෙමත් නැත්නම් කසකසායට ඒ ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. මේකෙන් පුඩිමට මාරම රසක් අරන් එනවා. දැන් පදම හරි දැන් මම මේක ලිපින් බාගෙන නිවින්න තියෙනවා. පුඩිම ස්ටීම් කරගන්න පුළුවන් විදිහේ භාජන දෙකක් අරගෙන මේ විදිහට මම බටර් ටිකක් තවර ගන්නවා. ඉන්පස්සේ මගේ පුඩින් මිශ්‍රණය මේ දෙකටම මේ විදිහට වත් කරගන්නවා. මම මේක ස්ටීම් කරන්න ගන්නේ ප්‍රෙෂර් කුකර් එකක්. ඒකේ සාමාන්‍ය විනාඩි 15කින් අපිට පුඩිම හදා ගන්න පුළුවන්. එහෙම නැතිනම් සාමාන්‍ය විදිහට ස්ටීම් කරොත් අපිට විනාඩි 45ක් විතර යනවා. ප්‍රෙෂර් කුකර් එක කියන්නේ හරිම ඉක්මන්, හරිම පහසුයි. මොන ස්ටීම් කරගෙන ඉවරයි. මේක හොඳට ස්ටීම් වෙලා තියෙනවා බලන්න. ඉන්පස්සේ මම හදාගත්තු කැරමලයිස් සෝස් එක තියෙනවනේ. ඒක මම පුඩින් බෝල් දෙකේම උඩ පැත්තට මේ විදිහට වත් කරගන්නවා. සෝස් එකෙන් ටික ටික දමාගෙන පුඩින් බෝල් දෙකම හොඳට මේ විදිහට සෝස් එකෙන් පුරව ගන්න. මම දැන් දෙකම මේ විදිහට පුරවගෙන ඉවරයි. දැන් බලන්න රස පාටට තියෙනව නේද? ඔයාලටත් මේක රසයි කියලා හිතනවද? ඇත්තටම මේක මාරම රසයි. මං හදපු පුඩින් වලින් වෙනස්ම රසයක් තියෙන රසම රස පුඩිමක්. ඔයාලත් හදලා බලන්න. හදන්න එච්චර අමාරුත් නෑ. ඕනෑම කෙනෙකුට හදා ගන්නත් පුළුවන්. හදලා බලලා රසයි නම් මටත් කමෙන්ට් එකක් දාන්නකෝ.